විද්‍යාත්මකව බැලුවොත් මොන වගේ ගැටලු සහගත තත්ත්වයන්ද අපේ රටේ ජනතාව මේ ආපදාවට ලකුණු ජනතාවට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ඉස්සරහට. සහ ඒක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඉස්සරහටත් අපිට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඒකෙන් මිනිස්සුන්ට ඇතිවෙන මානසික බලපෑම මානසික සෞඛ්‍යයට ඇතිවෙන්න පුළුවන් බලපෑම මොන වගේද කියන එක ගැන අපි කතා කරමු. ඔයගොල්ලන් දන්නවද මේ ඉන්සිඩන්ට් එකකට මුහුණ දුන්නු කෙනෙක්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට වඩා ඒ සිදුවීමත් එක්ක ඒ අවස්ථාවට මුහුණ දීමත් එක්ක වෙනස් වෙනවා. ජීව විද්‍යාත්මකව අපේ ඉස්සරහා මොන හරි අභියෝගයක් තියෙනවා නම් අපේ ශරීරය අපිව සූදානම් කරනවා ඒ අභියෝගයට මුහුණ දෙන්න. Fight or flight response. එක්කෝ අපිව ඒ අවස්ථාවත් එක්ක සටන් කරන්න නැත්නම් ඒ අවස්ථාවෙන් පලා යන්න අපේ ශරීරය අපිව සූදානම් කරනවා. ඒ ක්‍රියාවලියේදී ඉස්සලාම අපේ ඉස්සරහා තියෙන මේ අභියෝගය ඩිටෙක්ට් කරගන්න. අපේ ඉස්සරහා තියෙන මේ ත්‍රෙට් එක ඩිටෙක්ට් කරගන්නේ අපේ මොළයේ තියෙන ඇමිග්ඩලා කියන කොටස තුලින්. විශේෂයෙන්ම මේ කොටස ක්‍රියා කරන්නේ කලින් වගේ අපේ ශරීරයෙන් ලබා දෙන ප්‍රතිචාර තීරණය කරන්න, ඒ වගේම චිත්ත වේග සම්බන්ධ මතක සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔය නෙගටිව් ඉමෝෂන්ස් බය, තැතිගැන්ම ඒ වගේ දේවල් වලට තමයි මේ කොටස රෙස්පොන්සිබල් වෙන්නේ. එතකොට අපි ඉස්සරහා තියෙනවා නම් අභියෝගයක් සහ අපේ ශරීරය ඒකට සූදානම් කරන්න සහ ඊට ප්‍රතිචාර දක්වන්න සූදානම් කිරීමේ පළවෙනි කාර්යය කරන්නේ මේ ඇමිග්ඩලා කියන කොටස විසින්. මේ විදිහට ඇමිග්ඩලාවෙන් මේ කියන තර්ජනයේ ට්‍රෙට් එක ඩිටෙක්ට් කරගත්තට පස්සේ අපේ හයිපොතැලමස් අපේ මොළය ඇතුලේ තියෙන මේ රීජන් හයිපොතැලමස් කියන රීජන් එකෙන් රිලීස් කරනවා කෝටිකෝට්‍රොපින් රිලීසින් හෝමෝන් එක. මේ හෝමෝන් එක ගිහලා සිග්නල් කරනවා අපේ ඇන්ටීරියර් පිටුටරි ග්ලෑන්ඩ් එකට සික්‍රීට් කරන්න කියලා ඇඩ්‍රිනෝකෝටිකෝට්‍රොපින් කියන හෝමෝන් එක. මේ ඇඩ්‍රිනෝකෝටිකෝට්‍රොපින් එහෙම නැත්නම් අපි කියනවා ACTH කියන හෝමෝන් එක බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු වුණාට පස්සේ ඒක කෙලින්ම ගමන් කරනවා අපේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකට. කිඩ්නි වලට උඩින් තියෙන ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකට ගමන් කරලා ඒ හරහා සික්‍රීට් කරනවා අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට කෝටිසෝල් කියන හෝමෝන් එක. එහෙම නැත්නම් අපි හඳුන්වනවා මේ හෝමෝන් එක ස්ට්‍රෙස් හෝමෝන් කියන නමින්. මේ කෝටිසෝල් කියන හෝමෝන් එක අපිට ගොඩක් උදව් වෙනවා අපේ ශරීරයේ ඇලර්ට්නස් කියන එක අපේ ශරීරයේ ඇති කරන්න, ඉස්සරහට යන තර්ජනයට හොඳට ශක්තිමත්ව මුහුණ දෙන්න, අපේ ශරීරයේ තියෙන ග්ලූකෝස් ලෙවල් එක වැඩි කරලා අපිට අපේ තියෙන එනර්ජි එක වැඩි කරලා අපිව සූදානම් කරන්නේ මෙන්න මේ කියන කෝටිසෝල් කියන හෝමෝන් එකේ උදව්වෙන්. මෙන්න මේ ක්‍රියාදාමය අපේ ශරීරය ඇතුලේ සිද්ධ වෙනවා අපි ඉස්සරහා අර විදිහට අභියෝගයක් තියෙද්දි, මොකක් හරි ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකක් තියෙද්දි. එතකොට මේක මේ විදිහට වුණාට පස්සේ මේ කෝටිසෝල් කියන හෝමෝනය සික්‍රීට් වුණාට පස්සේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකෙන් අපේ ඉස්සරහා තියෙන අභියෝගේ අයින් වෙලා ගියාම අපි ඒකට ඒකට ෆයිට් කරලා නැත්නම් එතනින් පලා ගිහලා හරි මොකක් හරි අපිව ආරක්ෂාකාරී අදාළ වැඩ ටික සිදු වුණාම අපේ ශරීරය විසින්ම ඒ කියන්නේ ලූප් එක අපි ඒකට කියනවා නෙගටිව් ෆීඩ්බැක් ලූප් එකක් කියලා. ඒ ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක ඉවත් වුණාම කොර්ටිසෝල් ලෙවල් එක ආය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. කොර්ටිසෝල් ප්‍රමාණය අඩු වෙලා. නමුත් මේ විදිහට ශරීරයෙන් ආය යථා තත්ත්වයට පත් කරාට පස්සේ අපි මේ ක්‍රියාවලිය අපි මේකට කියනවා HPA ඇක්සිස් එක කියලා. මේ HPA ඇක්සිස් එක ඇක්ටිවේට් වුණාට පස්සේ ආයෙ නැවතත් සාමාන්‍ය තත්ත්වයට ශරීරය ගන්නවනේ සාමාන්‍ය මිනිසෙක්ගේ. නමුත් ආපදා තත්ත්වයකට මුහුණ දුන්නාම එහෙම නැත්නම් ලොකු ට්‍රොමැටික් ස්ට්‍රෙස්ෆුල් ඉවෙන්ට් එකකට දීර්ඝ කාලයක් එක්ස්පෝස් වෙවි ඉන්න කෙනෙක්ගේ එහෙම නැත්නම් ඒ කියන්නේ ආපදා තත්ත්වය බරපතල දරුණු වැඩි නම් ඒ වගේ කෙනෙක් ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්න කෙනෙක් නම් මෙන්න මේ කියන ක්‍රියාකාරීත්වය මෙන්න මේ කියන ලූප් එක ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන අවස්ථා ගන්න වැඩි. මොකද ඒගොල්ලන් ඉස්සරහා ගොඩක් අභියෝග වැලක් තියෙනවා. දැන් ඉස්සරහා ප්‍රශ්න ගොඩක් එනවා. ඒ හැම එකටම මුහුණ දෙදී යද්දී මේ සිස්ටම් එක ඩිස්රෙගියුලේට් වෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සරලන විදිහට කෝටිසෝල් සික්‍රීට් කරගන්න බැරි වෙනවා. ආය මේ දේවල් වලට මේ නෙගටිව් ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන්ස් වලට එක්ස්පෝස් වෙන්න මොකද වෙන්නේ අර සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය යම් තාක් දුරකට අඩපණ වෙනවා. කෝටිසෝල් හෝමෝන් ලෙවල් එක ඒ අවදාළ විදිහට සප්ලයි කරන්න බැරි වුණාම වෙන්නේ අපේ ශරීරය අභියෝගයට අපි ඉස්සරහට මේ ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකත් එක්ක ෆේස් කරන්න අවශ්‍ය එනර්ජි එක ඒ ශක්තිය හැකියාව
අපේ ශරීරය තුළ නිෂ්පාදනය කරන්නේ නැහැ කියන එක තමයි ඒ අඩුවීමත් එක්ක වෙන්නේ. ඒකම ගොඩාක් PTSD රිසර්ච් වලින් පැහැදිලි වෙලා තියෙනවා මේ PTSD රෝගී තත්ත්වය වර්ධනය කියන්නේ post traumatic stress disorder කියන මේ විවිධ traumatic incidents වලට මුහුණ දීලා පසු කාලිනව expose වුණාට පස්සේ ඒ කියන මේ PTSD කියන රෝගී තත්ත්වය හැදුණු පුද්ගලයන් එකතු කරගෙන කරපු පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ඒ ශරීරයේ cortisol level එක අඩු වෙන කියලා. කියන්නේ ඒකට හේතුව මේ prolonged expose එක stressful situations වලට. එතකොට අපේ මේ ආපදා තත්ත්වෙදී මේක උනාට පස්සේ එතනින් එහාට ප්‍රශ්න ගලකට අපේ මිනිස්සුන්ට මුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ ජනතාවට ඒත් එක්කම මේ තත්ත්වයේ ඉස්සරහට ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා අපි කාලතියම මේක දැනගෙන බලපන්න කටයුතු කරන එක ඉතාමත් වැදගත්. එතකොට මේ දේවල් එක්ක මානසික රෝගී තත්ත්වයන් ගොඩක් ඇති වෙන්න පුළුවන් ඉස්සරහට. අපි ඒ කෙනාගේ සපත්තුවට බහැලා බැලුවොත් තේරෙනවා අපිට මේ වගේ දෙයක් වුණොත් අපි මොන වගේ විදිහට රෙස්පොන්ස් කරලාද මොන වගේ විදිහට අපිට දැනෙයිද මේක කියන එක ගැන හිතලා බැලුවොත් ඒක හරිම අමාරුයි. ඊපස්සේ ඒ වගේම මේත් එක්කම මේ අපේ මොලේ තියෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක අපි කියනවා තර්කානුකූලව හිතන්න පතන්න චින්තනය රෂනලි හිතන්න අවශ්‍ය ක්‍රියාකාරීත්වය අපේ මොලේ ඇතුළේ කරන්නේ මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ. මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ක්‍රියාකාරීත්වයත් අඩු වෙනවා කියලා කියන්නේ ටික අනිත් සාමාන්‍ය මනසට වඩා අඩු වෙනවා. ඒකට මේ වෙලාවේදී මම ගන්න ඕනේ තීරණය මොකද්ද? මම කොහොමද හැසිරෙන්න ඕනේ? මම ඊළඟට මොකද කරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන් මේ තත්ත්වයක් එක්ක. මේ තත්ත්වවලට මුහුණ දුන්න පුද්ගලයෙක්ගේ. ඒ වගේම අර මම කිව්වා ඇමිග්ඩලා කියන කොටස මම කියවනේ චිත්ත වේග සම්බන්ධ මතක වලට මේ කොටස ක්‍රියා කරනවා කියලා. ඉමෝෂනල් මෙමරිස් කියන ඒවා විතරක් හැම වෙලේම ඔළුවේ මේ ඇමිග්ඩලාවේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා කැරකෙන්න පුළුවන්. හැම වෙලේම ඒ දේවල් විතරක් අර context memory කියන එක අඩු වෙලා emotional memories කියන එක උඩට එන්න පුළුවන්. එතකොට මේ මගේ අනිත් ප්‍රශ්න තමයි එහෙනම් කොහොමද මේ කියන මානසික ව්‍යාකූල තත්ත්වයන් වලින් මානසික පීඩාකාරී තත්ත්වයන් වලින් අපේ ජනතාව අපි ගලව ගන්න. පළවෙනි දේ තමයි මම මේ දවස්වල හැමෝම කියනවා තව සුළු කුණාටුවක් එනවා අරකයි මේක හැමෝම ප්‍රචාර පතුරනවා. ඕගොල්ලන් අවතන් කදුවරක හරි මේගොල්ලන්ක ඉන්නවනම් මේ අවතන් කොටසත් එක්ක විශේෂයෙන් වගේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මේ වගේ නිවුස් වලට අනවශ්‍ය විදිහට එක්ස්පෝස් වෙන්න නොදී තියාගැනීම අතිශය වැදගත්. මොකද මේ හරි ඉන්ෆර්මේෂන්ස් හම්බෙන්නේ නැතිකොට ඒ වගේම විශේෂයෙන් මේ දවස්වල මේ සෝෂල් මීඩියාස් වල ෂෙයා වෙන දේවල්. ඒ කියන්නේ අපේ ටීවී channels වල සමහරක් මාධ්‍යවල ඒක විදිහට ලබා දිය යුතු විදිහට මහ ජනතාව අතරට යවන අතරේ සමාජ මාධ්‍ය ජාලවල කිසිම සදාචාරයක් නැතුව එක වීඩියෝ ක්ලිප්ස් ෂෙයා වෙනවා. අර පස්කම් වලට යට වෙන කට්ටිය ආය මේ මුදවා ගන්න ඒවා කියන්නේ කිසිම අර සදාචාරයක් නැතුව මූණවල් වහන්න නැතුව ඒවා නැතුව පෙන්නනවා. ඊට පස්සේ නෙගටිව් දේවල් ගොඩක් ඇහෙන මියුසික් වලින් පවා ඒවට දාන බෑග්ග්‍රවුන්ඩ් සින්දු වලින් පවා හරිම නෙගටිව් දෙයක් තමයි ඒගොල්ලන් හැම වෙලේම ඒ කියන්නේ හිතලා නොහිතා හෝ හිතා හෝ ඒ කරන දෙයින් විශාල බලපෑමක් සිදු වෙනවා. මේ වගේ දේවල් වලට ඕගොල්ලන් දන්නවා නම් මේ ආපදාවට ලකුණ කෙනෙක් ඕගොල්ලන්ගේ වගකීම් ඇතුව ඉන්නවා නම් ඕගොල්ලන්ගේ බාරේ ඉන්නවා නම් ඕගොල්ලන්ගේ ළඟ ඉන්නවා නම් ඕගොල්ලන් අඳුරන කෙනෙක් නම් ඥාති කෙනෙක් නම් ඉන්නවා නම් මේ වගේ දේවල් වලට ඒගොල්ලන්ව එක්ස්පෝස් වෙන්න දෙන්න එපා. වැරදි සමහරක් වෙලාවට වැරදි ඉන්ෆර්මේෂන්ස් වෙන්න පුළුවන්. වෙන රටවල් වලත් ඒව දාන සමහරක් වෙලාවට මේ කලබලය ඇස්සේ අර අමුතු පුවත් මවන්න එහෙම අර ඒ දේවල් දැන් බැලුවා කියලා ඇත්තටම ඒ ආගාදයට වැටලා ඉන්න කෙනෙක්ට ඒ දේවල් ආයෙ ගිහිල්ලා පෙන්වුවා කියලා මොකද ඒගොල්ලන්ගේ ජීවිතේට පොසිටිව් දෙයක් වෙන්නේ නැහැනේ. ඉතින් පුළුවන් නම් මේ දේවල් වලින් ඒ කෙනාව ඈඩ් කරලා තියන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. හොඳ පැත්තට ගන්නත් පුළුවන්. සමහරක් දේවල් ෂෙයා කරලා අපිව දැනුවත් කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ නාය යන්න පුළුවන් තැන් මොනවද, එහෙම ආරක්ෂිත මේක ආධාර උපකරණ ලබා ගන්න පුළුවන් දුරකථන අංක මොනවද, අන්න ඒ වගේ දේවල් ෂෙයා කරාට කමන්නේ. අර දේවල් ආයෙ ෂෙයා කරා කියලා මම හිතන්නේ කාටවත් හොඳක් වෙනවා ඇති කියලා. ඒ වගේම අංක 2 අපිට ඇසෙස්මන්ට් කිරීම අත්‍යවශ්‍යයි. මට හරියටම තාම එහෙම අවබෝධයක් නැහැ මේ කඳවුරු වල මොන මට්ටමින් ඒ කියන්නේ මේට අදාළ රිසෝසස් තියෙනවද නැද්ද කියන එක මේ ඇසෙස්මන්ට් කරන්න, විශේෂයෙන් මේ සයිකොලොජිකල් ඇසෙස්මන්ට් කියන ඒවා
ඒක ඒගොල්ලන්ගේ long term mental health එකට ඇත්තටම වටිනවා. දැන් assessment එකක් කරලා ඒගොල්ලන් අදාළ වෘත්තිමය උපදේශකවරයා හෝ උපදේශකවරිය වෙත එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම. විශේෂයෙන්ම PTSD, depression, anxiety කියන ස්කේල්ස් ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන් ක්වෙස්චන් ආන්සර් ගැන අපි ඒගොල්ලන්ගෙන් ඒවා ප්‍රශ්න කරලා මේ විදිහට ඇසෙස්මන්ට් එකක් කරන එක මොන මට්ටමේද මේගොල්ලන් ඉන්නේ, මේගොල්ලන් ડિප්‍රෙෂන් මට්ටමකට ගිහිල්ලා ඉන්නවද, මේගොල්ලන් ඇන්ෂියස් මට්ටමකට ගිහිල්ලා ඉන්නවද, මේගොල්ලන්ට PTSD සයින්ස් තියෙනවද, ඒ දේවල් අවබෝධ කරගන්න එකත් ගොඩක් වැදගත්. ඉතින් මේ වෙලාවේ මම කියන්න කැමති අපේ මනෝවිද්‍යාව ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේ නියැලෙන අය ගොඩක් අතරම ඉන්නවා සමාජය සහ දැනටමත් ඒ අදාළ වැඩපිළිවෙළ වල සංවිධානය කරගෙන යනවා සහ මේ ආපදා වුණ අවස්ථාවේදී ඒගොල්ලන් ගොඩක් උදව් කරලා තියෙනවා මේ විශේෂයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඒ ඇසෙස්මන්ට්ස් කිරීමේ හැකියාව තියෙනවා නම් පොඩ්ඩක් මේ ආපදා වලට ලක් වුණ අය ඉන්න කඳවුරු වලට ඒ කැම්ප්ස් වලට ගිහිල්ලා පොඩි ඇසෙස්මන්ට්ස් ටූල්ස් ටිකක් අපි අරගෙන ඒගොල්ලන්ගේ ඒ ඇසෙස්මන්ට්ස් කරලා ඒගොල්ලන් අදාළ විදිහට පුළුවන් නම් වෘත්තිමය මාර්ගෝපදේශනයක් ලබා දෙන්න එකට ඉතාමත් වැදගත්. එක්කම මේගොල්ලන්ගේ මේ වගේ ඇසෙස්මන්ට් එකක් කරලා ඒක පොඩ්ඩක් මේගොල්ලන්ගේ මේ රිස්ක් එකක් තියනවාද කියලා අඳුරගෙන ඒගොල්ලන් හරි අත් එක්කට යොමු කරන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හරි උපදේශ සේවාවන් හරි ලබා ගන්න මේ වෙලාවේ ඉතාමත් වැදගත්. ඒකෝට මේ ඇසෙස්මන්ට් එකක් කරනවා කියන එක සාමාන්‍ය කෙනෙක්ට ගොඩක් වෙලාවට කරන්න බෑ. ගොඩක් වෙලාවට ඒක මනෝපදේශන වෘත්තියේ නිලෙන්නක්ට එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක්ට කරන්න පුළුවන්. ඕනතරම් අපේ ලංකාවේ වොලන්ටියර්ස්ලා ඉන්නවා මේක මේ වෙලාවේ කරන්න පුළුවන් නම් මට හිතෙනවා මේ කැම්ප්ස් වල ගොඩක් වටිනවා කියලා. ඒ කියන්නේ මුල් අවධියේදී හඳුනා ගැනීම අතිශය වැදගත් නිසා. ඒ වගේම මේ වෙලාවේ ඔයගොල්ලන් හුදකලා වෙන්න උත්සාහ කරන්න එපා. මේ වුණ දේවල් එක්ක කලකිරීම ඇති වෙනවා. එහෙම අපිට දරා ගන්න අමාරු මේක එක රැයකින් ආයෙ ගොඩනගා ගන්න අමාරුයි අපිට අහිමි වෙන දේවල් අපේව දාලා ගිහපු කට්ටිය ආයෙ අපේ ගාවට ගන්න බෑ. ඒ දුක, ඒ කලකිරීම, ඒ ෂොක් එක තියෙනවා. නිසා අපි වටේ ඉන්න කට්ටිය විදිහට හැම වෙලේම ඒගොල්ලන් එන්ගේජ් කරගන්න ඕනේ. කොයිම වෙලාවකවත් ඒගොල්ලන්ට හුදකලාව ඉන්න දෙන්න එපා. ඒගොල්ලන්ට අයිසොලේට් වෙන්න දෙන්න එපා. ඒගොල්ලන් හැම වෙලේම ඒගොල්ලන්ට කතා කරන දේවල් ෂෙයා කරගන්න පුළුවන් නම් ඕගොල්ලන් සයිකොලොජි කරලා තියන්නම ඕනේ නැහැ. මනෝවිද්‍යාව, මනෝවෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තියන්නම ඕනේ නැහැ. තව කෙනෙක් එක්ක කතා කරන්න අපි කතා කරනවා මේ දවස් මම දැක්ක Facebook එකේ ෂෙයා වෙනවා. මනෝ ප්‍රතිමාදාර ලබා දෙන්නේ කොහොමද කියලා, මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාර ලබා දෙන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට හොඳට අහුම්කම් දීලා ඒගොල්ලන්ව ඇක්සෙප්ට් කරලා ඒගොල්ලන් එක්ක ළඟට වෙලා පොඩ්ඩක් ඒගොල්ලන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියන හැඟීම පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් ඕගොල්ලන් ඒ අවතන් වෙන කඳවුරු ආශ්‍රයේ ඉන්නවා නම් ආශ්‍රිතව ඉන්නවා නම් එහෙම ගිහිල්ලා කතා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මේ වෙලාවේ. ඒ වගේම මේ වෙලාවේ ඔයාට රූඩ් වෙන්න යන්න එපා. මේ වෙලාවේ ඔයාව අගය කරන්න, ඔයාට හොඳින් සලකන්න. ඒ කියන්නේ අපි හැමෝම ඒ කියන්නේ මේකට ඍජුවම මුහුණ දුන්න කට්ටිය සහ වෙන පොඩි සුළු අලාභයන් සහ වෙන ප්‍රශ්න අපදතත්වත් එක්ක ඇති වුණ කට්ටියත් ලොකු බයකින් තමයි මේ පහුගිය කාලේ ජීවත් වුනේ. ඊළඟට මොකක් වේද කියලා. ඒ නිසා මේ කාල සීමාව ඔයා පහු කරා දැන් කොහොම හරි. දැන් ඔයා පටන් ගන්න, ඔයාට රූඩ් වෙන්න නැතුව ඔයාට කරුණාවෙන් පොඩ්ඩක් සලකන්න. මේක මේ කාලේ යම්කිසි කාලයක් මේකට ගන්නවා. ඒ කියන්නේ ඔයා රිකවර් වෙන්න මානසික වශයෙන් සහ කායික වශයෙන් රිකවර් වෙන්න යම්කිසි කාලයක් ගන්නවා. සමහරවිට අපි කෙනෙක් අහිමිනම් අපි කියන ග්‍රීෆ් සයිකල් එක කියලා ඒ සයිකල් එක through යන්න ඕනේ. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා කෙනාගෙන් කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්න පුළුවන් ඉක්මනට මේකත් එක්ක කෝප් කරලා ආයෙ රිකවර් වෙන්න පුළුවන්. සමහර කට්ටිය මේක දීර්ඝකාලීනව මේ දුකත් එක්ක, මේ කලකිරීමත් එක්ක, මේ වියෝදුකත් එක්ක යන කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට විවිධ මානසික රෝග ඇති වෙන කියන සම්භාවිතාවය වැඩි. එතකොට මේ ග්‍රීෆ් සයිකල් එක ගත්තාම ඕගොල්ලොන්ට ඒක ගැන අවබෝධයක් තියාගන්න එක හොඳයි. අපි සාමාන්‍ය ස්ටේජස් කිහිපයක් පසු කරනවා යම්කිසි වියෝදුකකට මුහුණ දුන්න කෙනෙක්. ඕගොල්ලන් ඒ අයගේ වටේ ඉන්න කට්ටිය විදියට මේ ග්‍රීෆ් සයිකල් එක මොන වගේ ස්ටේජස්ද ඒගොල්ලන් go through කරන්න කියලා දැනගෙන ඉන්න එක අතිශය වැදගත්. එතකොට අපිට ඒගොල්ලන්ට උදව් කරන්න, අවබෝධයෙන් ඒගොල්ලන්ට උදව් කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ග්‍රීෆ් සයිකල් එකේ අපි පළවෙනි ස්ටේජ් එක විදිහට අපි හඳුනනවා ඩිනයල්. මේ අවස්ථාවේදී ඒගොල්ලන් පිළිගන්නේ මට මෙහෙම දෙයක් වුණා කියලා.
කැමරන් ප්‍රතික්ෂේප කරනවා නෑ මේක මට වෙන්න විදිහක් නෑ මම මෙච්චර මෙහෙම හොඳ දෙයක් මම මේ වගේ ආගම අදහගෙන හිටියේ මම මේ වගේ දේවල් කර කර හිටියේ මේක මට වෙන්න විදිහක් නැහැ කියලා ඩිනයිල් ස්ටේජ් එකේ ඉන්නවා ඊට පස්සේ ඒගොල්ලන් ක්‍රමක්‍රමයෙන් එනවා ඇංගර් තරහ ඒගොල්ලන්ට හිතේ තරහක් ඇති වෙනවා මේ දේ මට උනානේ කියන ඒ තරහ ඇති වෙනවා ඒත් එක්ක විවිධ පාර්ශවයත් එක්ක මේක ඇයි මට මෙහෙම උනේ කියන එකත් එක්ක ලොකු තරහක් ඇති කරගන්නවා. ඊට පස්සේ බාගේනින් කියන ස්ටේජ් එකට එනවා. මෙතනදී මම මේක කරා නම් මට මෙහෙම වෙන්නේ නැහනේ. ගොඩක් අයට මේ වගේ අවස්ථාවලදී එක එකනාගේ කතා ගත්තාම අපිට අහන්න පුළුවන් වෙයි මේක මේ මම අම්මා මෙතෙන් එක්කන් ගියේ නැත්තම් අද අම්මට ඔක වෙන්නේ නැහනේ. අම්මා මාව අපේ ගෙදර මම අම්මව අපේ ගෙදර එක්කන් ගියේ නැත්තම් අම්මට අද මේ දේ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ තැනදී එයාගේ පැත්තට පොඩක් බරක් දාගන්නවා මේක උනේ කාගේ වරදින්ද වගේ එකක් ඊට පස්සේ ස්ටේජ් එකේ බාගනින් කියන ස්ටේජ් එකට පස්සේ එනවා ડિප්‍රෙෂන් මේ තත්ත්වෙත් එක්ක ඒගොල්ලන් ડિප්‍රෙස් වෙනවා ඒ කියන්නේ ලොකු කලකිරීමක් දුකක් එක්ක ලෝ මූඩ් එකකින් ජීවත් වෙනවා කාලයක් ඊට පස්සේ තමයි ඇක්සෙප්ටන්ස් කියන ස්ටේජ් එකට එන්නේ කාලයත් එක්ක ඒක පිළිගන්නවා ඕකේ මට මෙහෙම දෙයක් වුණා මේක මෙහෙම වෙන්න තිබ්බ දෙයක් මේකට මගේ පාලනයෙන් පිටයි මේක සබා ධර්මයේ විසින් කරපු දෙයක් ඒකට මෙන්න මේකයි හේතු කියලා තත්ත්වයකට ඒක පිළිගන්න තත්ත්වයකට කාම් ඩවුන් වෙන තැනට එනවා ඇක්සෙප්ටන්ස් කියන ස්ටේජ් පුදු මාර කට්ටිය ඒක පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා මේ එක ස්ටේජස් වල ගොඩාක් කල් ඉන්නවා නම් කෙනෙක් ඔයගොල්ලෝ මේක හඳුනා ගන්න ගොඩක් කල් ඉන්නවා නම් මේ ස්ටේජස් වල ඉන්න ගමන් විශේෂයෙන් ડિප්‍රෙෂන් කියන තත්ත්වයට එන ස්ටේජ් එකේ ඉන්නවා නම් ඒ ස්ටේජ් එකේ ඉන්න කෙනෙක්ගේ තියෙනවා නම් සුයිසයිඩල් thoughts තියෙනවා නම් self harming තියෙනවා නම් Tamanටම හානි කර ගැනීම මේ ජීවිතේ කලකිරිලා දැන් මට ආජීවත් වෙලා වැඩක් නැහැ කියන තත්ත්වෙ ඉන්නවා නම් ඒගොල්ලන්ගේ කටෙන් ඒ වගේ දෙයක් පිට වුණා නම් ඕගොල්ලන් සැලකිලිමත් වෙන්න මේගොල්ලන් අනිවාර්යයෙන්ම වෘත්තීයමය මනෝපදේශකවරයෙක් වෙත සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න වැදගත් වෙනවා. තමයි මේ කියන ස්ටේජස් වල ගොඩක් කාලයක් ඉන්නවා නම් අපිට ඒක PTSD කියන රෝගී තත්ත්වයට පවා එන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා මේ ස්ටේජස් හෙල්දි විදිහට ගත කරන්නේ නැති කෙනෙක් ඕගොල්ලන් අඳුර ගන්නවා නම් මොන හරි සයින්ස් තියනවා නම් ඉතාමත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන එක ඉතාමත් වැදගත් වෙනවා. අවසාන වශයෙන් ඕගොල්ලන්ට පුළුවන් පොඩි group wise පොඩි ඇක්ටිවිටීස් කරන්න මේ මයින්ඩ්ෆුල්නස් කියන එක ප්‍රැක්ටිස් කරන්න. නමුත් රිසර්ච් වලින් ගොඩක් පැහැදිලි වෙලා තියෙනවා මේ ලොකු ට්‍රොමැටික් ඉන්සිඩන්ට් එකකට මුහුණ දුන්න කෙනෙක් මේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන්න පොඩි ඇක්ටිවිටීස් වල ඉඳන් පොඩි බ්‍රීතිං එක්සර්සයිස් එකක් කරන්න පොඩි භාවනා ක්‍රමයක් පුරුදු කරන්න ඒ වගේ පොඩි ඇක්ටිවිටීස් කරන්න පුළුවන් නම් ඔයගලන්ට ඒ කැම්ප්ස් වලට ගිහිල්ලා වොලන්ටරි ඉදිරිපත් වෙලා ඒකත් ඉතාමත් වටිනවා මේ වෙලාවේදී ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය යහපත් අතට හරවන්න. ඉතින් මම අද කතා කරේ මනෝවිද්‍යානුකූලව බැලුවොත් ඉස්සරහට මේ ආපදා මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් කියන එක ගොඩක් වෙලාවට අද හෙට පේන්නේ නැති වෙයි. නමුත් තව සතියක් දෙකක් තුනක් ගියාට පස්සේ අපිට මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. මොකද මේක අපි හැමෝටම හරිම දරා ගන්න අමාරු අවස්ථාවක් අත්දැකීමක්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන එක අපි ඒගොල්ලන්ට ද්‍රව්‍යමය අතින් උදව් කරනවා වගේම අතිශය වැදගත්. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් නම් හැම වෙලේම ඒ අපදාවට ලක් වෙලා තියෙන පිරිස එක්ක ගිහිල්ලා කතා කරන්න. මම කිව්වේ ඕගොල්ලන්ට සර්ච් කරොත් ඉන්ටර්නෙට් එකේ හරිය මොකද්ද මේ මනෝ ප්‍රතිමාදාර ලබා දීම කියන එක සම්බන්ධයෙන් තොරතුරු ගන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න නැහැ. අපි එම්පති දීලා ඒගොල්ලන්ට සහකම්පනය දීලා ඒගොල්ලන්ගේ කතාව අහන් ඉන්න එක මේගොල්ලන්ට තෙරපියුටික් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දැනෙන විදිහ ඕගොල්ලන්ට ෂෙයා කරගන්න එක මේගොල්ලන්ට තෙරපියුටික් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට අහුම්කම් දෙන්න සහ ඉස්සරහට මේගොල්ලන්ගේ ජීවිතේ මොකද්ද කරන්නේ කොතරින්ද පටන් ගන්නෙ කියන එක සමහරක් වෙලාවට ප්ලෑන් කරන්න බැරි වෙයි. ඒ වගේ කැම්ප් එකකට ගිහලා කරන ඇක්ටිවිටීස් එක. ඒ නිසා ඔයගොල්ලන්ට මම කියපු විදිහට ඇසෙස්මන්ට් කරන්න ඒ අදාළ රිසෝසස්
human resources එකෙන් contact කරලා දෙන්න පුළුවන් නම් ඒක කරලා දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලන්ට ආය මුලක ඉඳන් පටන් ගන්න තැනට පටන් ගන්නේ කොහොමද කියන එක ගැනට guidance එකක් දෙන්න. වෘත්තිමය මාර්ග හරහා උපදේශන සහ නිකුත් වෛද්‍ය ප්‍රතිකාර හරහා හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීලා අපි නැගිටපු ජාතියක් විදිහට අපිට මේ අභියෝගයේදීත් ඊටම සාර්ථකව මේකට මුහුණ දෙන්න පුළුවන් වෙයි. මේක කලෙක්ටිව් වැඩක්. ඒ කියන්නේ මේක දේශපාලන අංශ සමාජමය වශයෙන් ගත්තාම අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක්. අපිට ආයෙ නැගිටින්න නම් අපි හිතපු තැනටත් වඩා ඉස්සරහට යන්න නම්. ඉතින් මේ වෙලාවේ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි අනිත් දේවල් වගේම මේගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය ගැනත් හිතලා පුළුවන් නම් එක වචනයක් හරි ඒගොල්ලන්ට කතා කරන්න. ඒගොල්ලොත් පුළුවන් විදිහට ඒගොල්ලන්ට අහුම්කම් දෙන්න. අපිට අනිවාර්යෙන් එතකොට අපි කලින් හිටියටත් වඩා තැනකට එන්න අපි හැමෝටම එකතු වෙලා පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා.